ඔබ හිතන්නේ ගිනිකූරු උත්සාහ කරන්නේ ඉක්මනින් දැවී අවසන් වන්නද? එහෙම නැත්නම් අවසානය වන තෙක් නොදෙවී ඉන්නද? මං හිතන්නේ ගිනිකූරු උනත් උත්සාහ කරන්නේ අවසානය වන තෙක් දරාගෙන නොදෙවී ඉන්න. ආදරය කියන දේ ඇතුළත් අපි උත්සාහ කරන්නේ අවසානය වන තෙක්, අවසන් හුස්ම වන තෙක් දරාගෙන ඉන්න. අහිමි වුණත් හිමි වුණත් ඒ උත්සාහය තුළින් අපි අවසන් මොහොත වන තෙක් උත්සාහ කරනවා රැඳී ඉන්න. ආදරය කියන්නේ හරි පුදුමාකාර වචනයක්. ආදරය තුළ හිමිවීමේ සතුටද අහිමිවීමේ දුකද ආස්වාදනීයයි. අපි මේ දෙකම ආස්වාදය කරනවා. හැම ආදර කතාවකටම සුන්දර අවසානයක් නැහැ. එහෙම කියලා ඒ ආදර කතා නොවෙන්නේ නැහැ. ජීවිත ඇතුලේ බොහෝ විට තියෙන්නේ නිහඬව දරාගත්ත ඒකපාර්ශ්වීය ආදර. ප්‍රතික්ෂේප වේ කියලා තියෙන බයට නැත්තම් ප්‍රතික්ෂේප වීමට ඇති අකමැත්තට අපි සමහර වෙලාවට අපේ උත්සාහයන් අතාරිනවා. හැබැයි අපි ලං වෙන්න උත්සාහ කරා නම් අඩුම ගානේ අපි උත්සාහය හරි දරුවා නම් කවදා හරි දවසක අපේ හිතට පොඩි සැනසීමක් තියේවි. මම අවසන් මොහොත වන තෙක් ඒ දේ වෙනුවෙන් උත්සාහ කරා කියලා. තමන්ගේ හිතේ තියෙන තමන්ම දාගත්ත බැරියර් එක කඩලා අපිට පුළුවන් නම් තව කෙනෙකුගේ ජීවිතේ හදවතට ලං වෙන්න. අපි නොහිතපු හරි නැවුම් අත්දැකීම් ගොඩක් එතන තියෙන්නට පුළුවන්. ජීවිතය කියන්නේ දරා ගන්න දෙයක්. කුමන ප්‍රතිඵලයක් ආවත්. ඔබේ ජීවිත තුලත් ලෝකෙට කතා කරලා කියන්නට පුළුවන් ඔබ සංගවගෙන සිටපු එහෙම නැත්නම් ලෝකෙම දන්න ලස්සන ආදර කතාවක් ඇති. ඒ ආදර කතාව ඔබ කැමති නම් තව කෙනෙකුගේ ජීවිතයට උත්තේජනයක් බවට පත් කරන්න නැත්නම් ශක්තියක් බවට පත් කරන්න ඔහු හෝ ඇයට තව කෙනෙකුගේ හදවතට ලංවීමේ නැවුම් අත්දැකීමක් බවට පත් කරන්න ලස්සන අවකාශයක් නිර්මාණය වෙලා තියෙනවා. ක්ලෝස් අප් කියන්නේ ආදරය සහ ලංවීම පිළිබඳව හරි ලස්සන සන්නාමයක්. ආදරය කියන්නේම නැවුම් හැඟීමක්. ක්ලෝස් අප් කියන්නේත් නැවුම් හැඟීමක්. ක්ලෝස් අප් හරි ලස්සන අවකාශයක් නිර්මාණය කරලා තියෙනවා ආදරය දැනෙන හදවත. ඔබ නිහඬව දරාගත් ආදර කතාව හෝ ලෝම දන්නා ඔබේ ආදර කතාව තව කෙනෙකුට ලංවීමට උත්තේජනයක් වන්න. නැත්තම් ඔහුගේ ආදරය තුලට ගමන් කරන්නට උත්තේජනයක් වන්න ඔබට පුළුවන් මතක සටහනක් හැටියට ලියා තියන්න. www.closeupbreakthebarrier.lk මෙන්න මේ වෙබ් අවකාශයට ගිහිල්ලා ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ ආදර කතාව මතක සටහනක් හැටියට එකතු කරන්නට පුළුවන්. හැබැයි මේ මතක සටහන සමූහයක් හැටියට එකතු වුණාට පස්සේ එය පොතක් හැටියට එළි දක්වනවා. ඉතින් මේ ලස්සන සංකල්පේ මමත් කොටස්කරුවෙක්. මමත් ඒ සඳහා මගේ මතක සටහනක් එකතු කරනවා. ඉතින් ඔයගොල්ලන්ට ආරාධනා කරනවා නැවුම් හැඟීමෙන් යුක්ත වෙවිලා මේ අවකාශය තුල ඕගොල්ලන්ගේ සටහන තියන්නට කියලා. ජීවිතය තුල ආදරය කියන්නේ අපි සමග ජීවත් වෙන හරි නැවුම් හැඟීමක්. හිමි වුණත් අහිමි වුණත් ආදරයට ආදරය කරන්න. ඉතින් නැවුම් හැඟීමෙන් අපි ආදරය කරමු. මම මනුරංග විජේසේකර.